හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් කොහොමද? ඉතින් ඔන්න ඔයගොල්ලෝ අදත් මේ එකතු වෙලා ඉන්නේ SA ප්‍රොමෝට් ටෙක්නික් channel එකෙන් ගෙන තවත් එක brand new video එකක් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ මෙන්න මේ Soundcore R50NC කියන earbuds දෙකේ review එක. ඉතින් අපි එනම් වීඩියෝ එකට යමු. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරි. ඉතින් අපි මේක මුලින්ම unbox කරමු. හරි. මෙන්න මේ විදිහට මෙතන තියෙන මේකෙන් තමයි මේක unbox කරන්න තියෙන්නේ guys. හරි. ඔන්න මම unbox කරා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකේ ඇතුලේ බලා ගන්න පුළුවන් පොඩි තවත් මේකක් තියෙනවා. හරි ඉතින් guys හරිම ලස්සනට පැක් කරලා ඒවල තියෙනවා ඒක. මේ තියෙන earbuds දෙක කේසින් එක වගේම මේ තියෙන්නේ අපේ අර කනට දාන්නේ guys අර buds ඒ කියන්නේ අර පොඩි අර buds කෑලි ඒවා තමයි මේ තියෙන්නේ. අපි මුලින්ම earbuds එක අරගෙන තියාගමු. මම මෙන්න මේ විදිහට earbuds දෙක ගන්නවා. හරි guys ඔන්න ඉතින් අපි earbuds දෙක ගත්තා. අපි ඒක මෙතනින් තියාගමු. මෙතනින් තියාගමු අපි. ඊට පස්සේ ගත්තොත් තියෙන්නේ අර buds කෑලි ටික අපි ඒක මෙහෙන් තියාගමු. ඊට පස්සේ තියෙනවා මේක charge කරන්න ඕන charging cable එක. ඔය දේවල් ටික තමයි අපිට සරලවම box එකේ බලා ගන්න පුළුවන්. තව දේවල් නැහැ. බලා ගන්න පුළුවන් ඇතුලේ තව දේවල් මොකුත්ම නැහැ. හරි. ඉතින් අපි මුලින්ම කතා කරමු earbuds දෙක ගැන. අපි මේ ටික පොඩ්ඩක් අරගෙන තියාගමු. හරි මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ඇවිල්ලා තියෙන මෙන්න මේ විදිහට රැප් එකකින් රැපින් කරලා අපි මුලින් මේක ගලවමු. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන් එළියට. අපි ගමු මේක එළියට. මේක එක පැත්තක් ගැලුවාමත් ඇති. හරි guys wow හරිම ලස්සනට අපිට මේක බලා ගන්න පුළුවන්. මාරම ප්‍රීමියම් ලුක් එකක් දැනෙනවා අතට ගත්තාම. හරි අපි දැන් මේක එන මුලින්ම මේ විදිහට ඕපන් කරමු. wow guys ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි earbuds දෙක දිනවා. ඒ වගේම මේගොල්ලෝ මෙතනින් right and left කියලා සඳහන් කරලා දිනවා. අපි බලමු අපිට box එකේ තව මොනවද බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ කෑල්ල මොකද්ද? මේක තමයි guys අර ෆෝන් එක තියන්න හදන කෑල්ල. මොන මෙතනින් මෙන්න මේ විදිහට ෆෝන් එක තියා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ පිටිපස්සෙන් ගත්තොත් අපිට charging port එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන light indicator එක. හරි අපි එන මේක පැත්තකින් තියාගෙන හරි ඊට පස්සේ අපි ගමු අපේ buds ටික. මේ තියෙන්නේ buds කෑලි ටික guys. ඉතින් මේ තියෙන buds ටික මෙතන තියෙනවා small මම මේ තියෙන small එක මේ තියෙන large එක බලා ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ අපේ earbuds දෙක. ඒ වගේම මේ තියෙන්නේ guys charging cable එක. අපි මේ ටික පොඩ්ඩක් එහාට තියා අපි earbuds දෙක දැන් අපි කතා කරානේ. අපි මේකෙන් earbuds එකක් එළියට අරන් බලමු. හරි. ඉතින් ඔන්න මම එකක් ගත්තා. මේ තියෙන්නේ. මේකට මේ දාලා තියෙන small bud එක බලා ගන්න පුළුවන්. මාරම ප්‍රීමියම් මේක. එතනින් බලා ගන්න පුළුවන් charging port එක මෙතන. මේක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්ද මෙන්න මෙතන. තියෙන charge වෙන පොඩි අර මේවා දෙක මේකෙත් තියෙනවා. මේක magnet හරිද මෙන්න මේ විදිහට දාන්න පුළුවන් අපිට මේ. එක්කනේ ඩක් ගාලා magnetic මේකක් තියෙන අපි දෙකම ගමු එළියට. ඉතින් මේ තියෙන right එක මේ තියෙන left එක. මේක මේ විදිහට තියාගමු. box එකේ න එච්චර අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි box එක වහගමු. හරි. ඉතින් අපිට මේක ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. අපි බලමු දැන් අපිට box එකේ තියෙන දේවල් ගැන කතා කරන්න බැරි වුණානේ. අපි මේ දෙක පොඩ්ඩක් එහෙන් තියාගෙන අපි box එකේ තියෙන දේවල් ගැන කතා කරමු. හරි box එක ගත්තොත් අපි box එක ගැන කතා කරන්න බැරි වුණා guys sorry. උඩින්ම ගහලා තියෙනවා Soundcore කියලා. ඒ වගේම මෙතන තියෙනවා අපේ Soundcore earbuds දෙකේ පොඩි picture එකක්. ඒ වගේම මෙතනින් ගහලා තියෙනවා powerful sound for mic AI clear calls. ඒ කියන්නේ අපිට මේක clear calls AI වලින් ගන්න පුළුවන්. ඒ වගේම 2-in-1 charging case and phone stand. ඒ කියන්නේ මේකේ මොකද්ද 2-in-1 කියන්නේ
අපිට මේකේ බලා ගන්න පුළුවන් charging case එකයි ඒ වගේම phone stand එක අර මම ඉස්සෙල්ලා පෙන්නපු එක. මේ වගේම automatically මේකෙන් noise cancel වෙනවා කියලා මෙතන තියෙනවා. powerful sound එක with කියලා තියෙනවා. ඊස්සේ අපිට මේක එළියට අරගෙන ප්ලේ කරන්න පුළුවන් 100ට charge කරලා පැය 10ක් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කේස් එක ඇතුලේ තියලා පැය 45ක්. ඒ වගේ මෙතන තියෙනවා clear call අර අපි කලින් කතා කරපු එක. එච්චර තමයි මේකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකටත් app එකක් තියෙනවා guys. අපි ඒක download කරගමු. ඊට පස්සේ පැත්තෙන් ගත්තොත් තියෙන්නේ මේකට support කරන chargers ඒ වගේ මේකේ include වෙන දේවල්. මේ පැත්තේ ගත්තොත් තියෙන්නේ අපිට මේක අර phone stand එක මම කලින් පෙන්නුවා වගේ ඔන්න ගස් මම පෙන්න. මේ තියෙන phone stand එක අර මම කලින් පෙන්නුවා වගේ. ඊස්සේ මෙතනින් ගහලා තිනවා. හරි. අපි එහෙනම් box එක පැත්තකින් තියාගමු. හරි. ඉතින් ඔච්චර තමයි අපිට මේක ගැන කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් දැන් මේකේ sound ටිකක් check කරලා බලමු. හරි guys ඔන්න දැන් මම earbuds දෙක කනේ ගහගෙන දැන් මම සින්දුවක් අහන ගමන් ඉන්නේ. අපි අහන්නේ කාචල් කාසිගේ සින්දුව. හොඳට bass තියෙන නිසා මම දැන් ඒක අහන ගමන් තමයි ඉන්නේ. හරි ඕගොල්ලොන්ට නම් ඇහෙත් දන්නේ මම පොඩ්ඩක් ඕගොල්ලොන්ට ලං කරන්න. ඇහෙනවද? ඕගොල්ලොන්ට ඇහෙත් දන්නේ මොකද earbuds දෙක පිටට ඇහෙන්නේ නැති හින්දා. හරි guys අපි දැන් එහෙනම් සින්දුව නවත්තමු. මම මගේ ලැප් එකට තමයි කනෙක්ට් කරේ. ඉතින් ඕගොල්ලන්ට මේ කනෙක්ට් කරගද්දී මෙන්න මේ විදිහට තමයි කනෙක්ට් කරගන්න ඕනේ. හරි ඔන්න මම ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට පෙන්නනවා. හරි ඕගොල්ලෝ යන්න ඕගොල්ලොන්ගේ බ්ලූටූත් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට බ්ලූටූත් එකට දැන් මට කනෙක්ට් වෙලා තියෙන නිසා මෙන්න මෙතනින් ඔයගොල්ලෝ බැටරි හෙල්ත් එක බලා ගන්න පුළුවන් 90ක් තියෙනවා. ඒ වගේම මෙතනින් එන Soundcore R50NC කියලා. හරි අපි දැන් එන ලැප් එකේ හැන් තියාගමු. හරි ඉතින් මේ තින්නේ අපි කතා කරපු earbuds දෙක. ඉතින් ගොඩක් හොඳ earbuds දෙකක් කියලා කියන්න පුළුවන්. අපි එහෙනම් කේස් එකත් ගමු ළඟට. කේස් එක අරගෙන මේ එකක් දාමු ඇතුළට. හරි guys. හරි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇති මෙන්න මෙතන light indicator එකක් ක්ලික් වෙනවා. blink වෙනවා. දැන් මේකත් ගත්තාම ඒක blink වෙනවද කියලා බලන්න. දැක්කනේ guys. ඒ කියන්නේ කේස් එක ඇරලා තියද්දි වගේම අපි earbuds දෙක ගත්තොත් දැක්කනේ. කේස් එක වැවුවාම ඒක නැති වෙනවා. ඊට පස්සේ ආයි මේකත් දාලා ගත්තාම තමයි ආයි පත් වෙන්නේ. මම මේක දාලා දැක්කනේ. දැක්ක ආයි පත් වෙනවා. දැක්කනේ guys. හරි ඉතින් ඔන්න අද ගෙනාපු වීඩියෝ එක තමයි ඔන්න ඕක. හරි ඉතින් මේ තියන්නේ අපි අද කතා කරපු Soundcore R50INC කියන අපේ earbuds දෙක. ඔන්න බලා ගන්න පුළුවන් හරිම ලස්සන earbuds දෙයක්. හරිද? ඉතින් එහෙනම් අපි දැන් වීඩියෝ එක ඉවර කරමු. එහෙනම් ඕගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. මම කලින් කිව්වා වගේ. එහෙනම් අදට මම ගිහිල්ලා නම් මම SL Promote Technique වීඩියෝ එකටත් like එකක් දාන්න යන්න. එහෙනම් bye.